කොහොමද යාළුවනේ අද මම ගමනක් කරන්න කියලා හදන්නේ ඉන්න කාගිල්ල ඉඳලා ඩනේඩියන් වලට ස්ටේට් හයිවේ එකේ ඔයගොල්ලන්ට පේනද අපි අද ඉන්න කාගිල් පහු කරගෙන ඩනේඩියන් හයිවේ එකේ යන ගමන් මේ ඉන්නේ. අතරම අපි යන්නේ අපේ යාළුවෙක් හම්බෙන්න කියලා ඩනේඩියන් වල. තව මේ ෆන්ක්ෂන් එකක් තියෙනවා. තව ප්ලේසස් කීපයකට යන්න බලාපොරොත්තු වෙනවා. අතර මේක ළඟදී ගිය ගමනක් නෙමෙයි ටිකක් මාස කිහිපයකට කලින් සමයකදී ගිය ගමනක්. ඔයගලන්ට පේනවා ඇති වහින දවසක් අතරම හොඳට පැහැදිලි පරිසරේ ඔයගලන්ට පේනවා ඇති අපි ෆාම් පහු කරගෙන යන්නේ තනපිට්ටනි පහු කරගෙන යන්නේ ඩනේඩියන් පැත්තට. මේ පිට්ටනික පාවිච්චි කරන්නේ මෙහි ඉන්න බැටළුවන්ගේ ආහාරය සඳහා තමයි මේ පිට්ටනිය ලස්සනට මේන්ටේන් කරගෙන තියෙන්නේ. අපි යනකොට පේනවා පිට්ටනිය හොඳට මේන්ටේන් කරලා තියෙනවා. ඒ කියන්නේ බැටළුවන්ට කෑමට තමයි ඒගොල්ලන් පාසට තමයි මේක මේන්ටේන් කරන්නේ. දිගටම කිලෝමීටර් 100කට වැඩිය අපි දිගටම දැක්කේ බැටළුවෝ. ඔයගොල්ලන් පේන තියෙන මේ පොඩියට සුදු පාටට ඉන්නේ බැටළුවෝ. මාර ලස්සනක් තියෙනවා. ඇත්තටම ඔයගොල්ලන්ට මතක ඇති Windows XP වල තිබුණා මේ වගේ පසුතලයක් බෑග්ග්‍රවුන්ඩ් එකේ. ඒ වගේම පැහැදිලිව ලස්සනට පේනවා අපිට. අපි යනකොට පාරේ අපි කිලෝමීටර් 220ක් විතර ගියාට පස්සේ ඩනේඩියන් නගරයට අපි ළඟා වුණා. මේ ඉන්නේ ඩනේඩියන් නගරයේ ඇතුල් වෙන හරිය. මේ තියෙන්නේ ඩනේඩියන් නගරේ. අතන මේක කන්දක් මූලික කරගෙන තමයි නගරෙම පිහිටලා තියෙන්නේ. අපි මුලින්ම ගියේ ඩනේඩියන් වල තියෙන මියුසියම් එකට. ඒකට කියන ඔටාගෝ මියුසියම් එක. ඔයගොල්ලන්ට අපි පුළුවන් තරම් මියුසියම් එකේ තියෙන විශේෂ දේවල් ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ රටේ තියෙන මෞර්ය සංස්කෘතියට මුල් තැන දීලා තමයි ගොඩක් දේවල් ඔටාගෝ මියුසියම් එකේ ඒගොල්ලෝ හදලා තියෙන්නේ. මේ එන තැනම තියෙනවා ගෙයක් වගේ එකක්. හොඳට ඕගනයිස් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒගොල්ලෝ හිස්ටරි එක මෞරි කට්ටියගේ හිස්ටරි එක ගැන ලොකු බෝඩ් එකක්. උඩට පේනවා ඇති කොච්චර විශාලද කියලා. අවුරුදු 10 ගානක් පරණ බෝඩ් එකක් ඒක. මේ තියෙන්නේ තල්මයික් යට සැකිල්ලක්. ඒ වගේම එතන තියෙනවා වීඩියෝස් এডুকেෂන් වීඩියෝස් එහෙම තියෙනවා. ගොඩක් මියුසියම් එක හොඳයි. ඉගෙන ගන්න ළමයින්ට එහෙම ගොඩක් හැම රටකම නොලෙජ් එක තියෙනවා. සෙපරේට් සෙක්ෂන්ස් වලට වෙන් කරලා ලෝකේ තියෙන හැම භූවිෂමතාවයක්ම හැම සංස්කෘතියක්ම කවර් කරන්න හොඳට ඕගනයිස් කරලා තියෙනවා. මේ තියෙන්නේ මෞරි පිළිමයක්. ඊට පස්සේ නිව්සීලන්ත ගැන විස්තර තියෙනවා. ඒගොල්ලෝ සංස්කෘතිය බෝට්ටු ඒ වගේ ගොඩක් විස්තර තියෙනවා ඒරියා එකේ. මේ තියෙන පතලක ගැන විස්තර. ඊට පස්සේ එක එක රටවල් වල තියෙන කඩු. මේ තියෙන්නේ ජපානයේ තියෙන ඒරියා එක. මේ තියෙන අපේ රට ගැන තියෙන ඒරියා එකේ තියෙන වෙස් මූණක්. ගොඩක් ඒවා ඇත්ත ඒවත් තියෙනවා. ගොඩක් ඒවා හදපු ඒවත් තියෙනවා. ගොඩක් විස්තර එක තියෙනවා. ඉගෙන ගන්න කෙනෙකුට බලන්න පුළුවන්. ගිහිල්ලා කියවලා බලලා ඒ වගේම සත්තු එහෙම හිටි රූප හදලා තියෙනවා. ඇත්ත වගේම ඒ ඕස්ට්‍රේලියාවට නිව්සීලන්ත වලට ආවේනික සත්තුන්ගේ තියෙනවා පිළිම වගේ හදලා තියෙනවා. මේ තියෙන කැමරාවක් ආදි කාලේ කැමරාවක්. ඉතාලිය තියෙන පිළිම මැටි බඳුන්
සත්තු ජලද ජීවීන් ගැන වෙනම තියෙන ඒරියා එකක්. මේ දින කිවි කුරුල්ලෙක් ඔයගොල්ලෝ දැකලා නැති කට්ටියට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන මෙරින් ඒරියා එක නැව්වල ආකෘති පීනන උපකරණ ආදී කාලේ පාවිච්චි කරපුවා. වෙන තල්මායකට සැකිල්ලක් තියෙන්නේ. මේ තියෙන එක ආති කොහොමද බෝට් පරිණාමය වුණේ මුලින් ඉඳලම තිබිච්ච නැව බෝට් වල ගොඩක් ඒවා ඇත්ත බෝට් වල ආකෘති තමයි තියෙන්නේ. බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ඒ වගේම වෙන වෙන රටවල් වල තියෙන නැව සබ්මැරින් වල ආකෘති තියෙනවා. ඒ ඇත්ත විදිය වලින් බලා ගන්න සාගර විද්‍යාව ගැන ඉගෙන ගන්න ළමයෙකුට ගොඩක් වැදගත්. මොනවද ඒවා තියෙන උපාංග එහෙම බලා ගන්න පුළුවන්. මෙතන තිබුණා අතර බෝට්ටු 30-40කට වැඩිය තිබුණා හදලා ආකෘති. මේ තියෙන රුවල් බෝට්ටු. මේ තියෙන ආදි කාලේ පීනන්න ගන්න උපකරණයක්. ඔයගොල්ලෝ සමහරට මේ කාටුන් වල එහෙම දැකලා ඇති. නැංගුරම් ඒ වගේ ගොඩක් උපාංග එහෙම දාලා තිබුණා. මේ ඉන්නේ සීගල් කෙනෙක්. මෙහි ගොඩක් දකින්න පුළුවන්. මෙනම් කඳුකර එළුවෙක්. ඊට පස්සේ මේ තියෙන්නේ මමියක්. මේක නම් ඇත්ත එකක්ද වගේම හදලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ආකෘතියක්. මේ දින ආදි කාලේ කුරුල්ලෝ සීල් සතෙක් ගැට සැකිල්ලක්කුයි ආකෘතියකුයි ගොඩක් සංස්කෘතික වටිනාකමක් තියෙන දේවල් තිබුණා. දැකලා නැති ගොඩක් සත්තුන්ගේ විස්තර එහෙම තිබුණා. එක රටවල් වල ආවේනික උපකරණ ආයුධ පැලඳනා වගේ ගොඩක් එක රටවල් වලට සෙක්ෂන්ස් වල බෙදලා ඒගොල්ලෝ ඉගෙන ගන්න කට්ටියට විස්තර දාලා තියෙනවා. හැම රටක්ම වගේ ප්‍රධාන රටවල් හැම එකම වගේ ආවරණය කරලා තිබුණා. ඊට පස්සේ අපි එතන යුනිවර්සිටි එහා පැත්තේ තියෙන ඔටාගෝ යුනිවර්සිටි එකට ගියා. ගොඩක් ලස්සන යුනිවර්සිටි එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ එන්ට්‍රන්ස් එක. මෙතන තියෙන්නේ ගොඩාක් පරණ ඔයගොල්ලන්ට පේනවා ඇති යුරෝපියානු ගෘහ නිර්මාණ ශිල්පයෙන් හදලා තියෙන බිල්ඩින් තියෙන. ඔයගොල්ලන්ට පේනවාද නිකන් ගොඩක් 700 ගණන් 800 ගණන් වල විතර බිල්ඩින් එකක්. ඒ වගේම මාර ලස්සනයි ඒක. ඉතින් ක්ලොක් ටවර් එක ඔටාගෝ යුනිවර්සිටි එකේ. මේ තියෙන සීනුවක් මේක ඉස්සර තිබිලා තියෙන්නේ එල්ලලා තිබිලා තියෙන. දැන් ඒක නිය ස්මාරකයක් වගේ තියෙන්නේ. යුනිවර්සිටි එක මැදින් ගලාගෙන යන දී පාරක් තියෙන්නේ. එතන මාර ලස්සනයි.
මෙතන තියෙනවා ස්මාරකයක් හදලා තියෙනවා මම සංස්කෘතිය මේ රටේ සංස්කෘතිය පෙන්වන ස්මාරකයක්. අපි ඊට පස්සේ එතනින් ගියා ඩනේඩියන් පාක් එකට. මේ තියෙන්නේ තාරාව ඉන්නවා ඔයගලන්ට පේනවා ඇති පරවිය තාරාව ඉන්නවා. අර ගොඩක් අපේ රටවල් වගේ සත්තු නෑ. ගොඩක් දකින්න පුළුවන් සත්තු ඇතියක් තමයි තාරාව. හැම පාක් එකකින් වගේ ඉන්නවා. නිදල්ලේ ඉන්නවා ඒගොල්ලෝ. මිනිස්සු ආවා කියලා ඒගොල්ලෝ කලබල වෙන්නේ නෑ. මේ රටේ ගොඩක් එහෙම මිනිස් සත්තුන්ට හිංසා කරන්නේ නෑ. සතුත් ඒගොල්ලෝ පාඩුවේ ඉන්නවා. ඒගොල්ලෝ පේන දේ ළඟටම යන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපි පාක් එකේ ඇවිද්දා. ලොකු විශේෂයක් නෑ. අතන මොකද මල්ලේම තිබුණා. අනිත් පාක් වගේ හොඳට මේන්ටේන් කරලා තියෙනවා. ඩනේඩියන් පාක් එක කියලා. දකින්න අත මාර ලස්සනයි. ඉතින් කොළ පාට මල් පිපිලා තියෙනවා. ඊට පස්සේ අපි මෙහි තියෙන ඉන්දියන් ෆන්ක්ෂන් එකකට සහභාගී වුණා. මේ තියෙන ෆන්ක්ෂන් එක ඩනේඩියන් ඉන්ඩෝර් ග්‍රවුන්ඩ් එක තමයි තිබුණේ. ඊට පස්සේ ওই ටික තමයි අතරම පිටා කියලා කවර් කරන්නේ කුලංගොඩ ඩනේඩියන් ගමන.